Hi friends, සුබසක් ඔයාලා හැමෝටම ඉතින් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් SL Max මද YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මේ දවස්වල ගොඩක් අය කතා වෙන betting කරලා සල්ලි හොයන්න පුළුවන් 1xbet platform එක ගැන. ඉතින් වීඩියෝ එකට යන කලින් කියන්නවා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒ වගේම ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙතනදී 1xbet කියන්නේ මොකක්ද කියලා මට අමුතුවෙන් කියන්න ඕනි වෙන්නේ නැහැ. මොකද මේ වෙද්දිත් ලෝකේ ගොඩක් දෙනෙක් මෙන්න මේ betting platform එක ගැන දන්නවා. ඉතින් මේ 1xbet කියන්නේ මේ වෙද්දි betting කරලා සල්ලි හොයන්න පුළුවන් ලෝකේ තියෙන හොඳම platform එකක්. ඉතින් මේ වෙද්දිත් ලෝකේ ඉන්න ගොඩක් අය මෙන්න මේ 1xbet platform එක හරහා betting කරලා සල්ලි හොයනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්න ඔයාලටත් පුළුවන් මෙන්න මේ ලෝකේ තියෙන හොඳම betting platform එක හරහා bet කරලා සල්ලි හොයන්න. ඉතින් මේ 1xbet හරහා සල්ලි හොයන්නේ කොහොමද කියනවනම් මේ platform එකේ ගොඩාක් games තියෙනවා. ඉතින් මේ games වලට bet කරලා ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ලෝකේ තියෙන ඕනිම live sport match එකකට bet කරලා ඒ හරහා සල්ලි හොයන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු මේ විදිහට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර live cricket match එකක් මේ වෙලාවේ යනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ live යන cricket match එකේ අද ශ්‍රී ලංකාව දිනනවා කියලා යම්සි මුදලක bet එකක් දාන්න. ඉතින් මේ match එක අවසානයේදී ශ්‍රී ලංකාව දිනුවොත් ඔයා bet කරපු මුදලට අමතරව මෙතනදී ඉන්දියාව දිනනවා කියලා තව කොටසක් bet කරානේ. අන්න ඒ සමස්ත මුදලින් කොටසකුත් ඔයාට හම්බ වෙනවා. ඉතින් ඒ වගේම මෙතනදී ශ්‍රී ලංකාව පෙරදුනොත් ඔයා bet කරපු මුදල ඔයාට අහිමි වෙනවා. ඉතින් ඒ වගේම මේ 1xbet platform එකේ තියෙන වැදගත්ම දේ තමයි ඔයාට මේකේ රුපියල් 20කින් උනත් bet එකක් දාන්න පුළුවන්. ඉතින් එහෙමයි කියලා මෙතනදී ඔයාලා රුපියල් 20කින් වගේ bet එකක් දාන්න යන්න බෑ. මොකද මේ bet එක දින්නත් ඔයාලට එච්චර ලොකු profit එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතනදී ඔයාලා අඩුම bet එකක් දානවා නම් රුපියල් 100කින්වත් bet එකක් දාන්න. ඉතින් ඒ වගේම මේ platform එකේ scam එකක් කියලා කියන කිසිම සාධාරණ හේතුවක් නැහැ. මොකද මේ 1xbet platform එක අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් තියෙන ලෝකේ තියෙන හොඳම betting platform එකක්. ඒ වගේම මම වීඩියෝ එක මුලදී කිව්වා වගේම ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් මෙන්න මේ 1xbet platform එක හරහා betting කරලා මේ විදිහට සල්ලි හොයනවා. ඊට අමතරව scam advisor site එකට අනුව 1xbet platform එකේ trust score එකත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මේ හැමදේම අවසානයේ කම්පෙයාර් කරලා බලුවට පස්සේ මෙන්න මේ 1xbet platform එක සල්ලි හොයන්න ගොඩක් හොඳ betting platform එකක් කියලා මට ඔයාලට recommend කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මෙන්න මේ 1xbet platform එක ගැන ඔයාලා ගොඩක් ලොකු knowledge එකක් ලබා ගන්න ඇති කියලා. ඉතින් දැන් අපි කොහොමද හරිම විදියට 1xbet account එකක් create කරගන්න කියලා කතා කරමු. එහෙම නැත්නම් හරිම විදියට 1xbet platform එකට register වෙන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මෙතනදී ඔයාලා ඉස්සෙල්ලාම 1xbet site එකට ගිහිල්ලා 1xbet app එක download කරන් ඉන්න ඕනේ. ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ phone එකෙන් ඉස්සෙල්ලාම browser එකක් open කරගන්න. මම මේ විදිහට මගේ phone එකේ Samsung internet browser එක මේ විදිහට open කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයත් ඔයාගේ phone එකේ browser එක open කරගත්තාට පස්සේ මේ විදිහට Google log වෙන්න. Google වලට log වෙලා මෙන්න මේ විදිහට search bar එකේ 1xbet කියලා මෙන්න මේ විදිහට search කරන්න. සර්ච් කරලා පස්සේ උඩින්ම මෙන්න මේ විදිහට 1xbet.com කියලා 1xbet official site එක බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙන්න මේ site එක open කරගන්න. ඉතින් මෙන්න මේ site එකේ link එක මම පල්ලෙහා comment section එකේ පළවෙනි comment එකේ දාලා තියන්නම්. ඒ link එක උඩ පාරක් click කළා ඔයාලට මේ site එක open කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ site එකේ open interface එක මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ site එකේ මේ විදිහට ටිකක් පල්ලට එන්න. පල්ලට ආවසුවර මෙන්න මේ විදිහට 1xbet mobile application කියලා මෙන්න මේ විදිහට බටන් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ බටන් එක උඩ එකපාරක් click කරන්න. ඉතින් ඊට පස්සේ loading එක ගිහලා මෙන්න මේ විදිහට interface එකක් open වෙනවා. ඉතින් මෙතනදී ඔයාලා use කරන්නේ Android phone එකක් නම් download the app for Android කියන බටන් එක උඩ පාරක් click කරලා ඒ application එක download කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා මෙතන use කරන්නේ iPhone එකක් නම් download the app for iOS කියලා දෙන මෙන්න මේ බටන් එක උඩ පාරක් click කරලා ඒ application එක download කරගන්න ඕනේ. ඉතින් මම මෙතනදී use කරන්නේ Android phone එක නිසා මෙන්න මේ download the app for Android කියලා දෙන මෙන්න මේ බටන් එක උඩ පාරක් click කරනවා. ඉතින් මම මෙතනින් මෙන්න මේ download කියන option එක උඩ පාරක් click කරලා මෙන්න මේ application එක මගේ phone එකට download කරගන්නවා. ඉතින් ඒ විදිහට application එක download කරගත්තට පස්සේ දැන් ඔයාගේ browser එකේ downloads වලට යන්න. ඉතින් මේ විදිහට ඔයාගේ browser එකේ download වලට ආවට පස්සේ මෙන්න මේ විදිහට 1xbet application එකේ APK file එක බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙන්න මේ APK file එක උඩ පාරක් click කරලා මේක ඔයාගේ phone එකට install කරගන්න. ඉතින් මම මේ විදිහට මෙන්න මේ 1xbet application එක එහෙම නැත්නම් app එක මගේ phone එකට install කරගන්නවා. හරි ඉතින් මම දැන් මගේ phone එකට 1xbet app එක ගොඩක් සාර්ථකව download කරලා install කරගත්තා. ඉතින් ඔයාත් මේ විදිහට ඔයාගේ phone එකට 1xbet app එක download කරලා install කරගත්තට පස්සේ දැන් ඔයා මෙන්න මේ app එක මේ විදිහට open කරන්න. open කරාට පස්සේ මෙන්න මේ විදිහේ loading interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ loading එකෙන් පස්සේ මෙන්න මේ විදිහට 1xbet app එකේ open interface එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙතනදී ඉස්සල්ලා මෙන්න මේ 1xbet platform එකට register වෙලා ඉන්න ඕනේ. ඉතින් අපිට ඕන නම් තිබ්බා 1xbet site එකකට register වෙන්න තිබ්බා. හැබැයි ඊට වඩා ගොඩක් සාර්ථකයි මේ විදිහට ඔයා app එකෙන් register වුණාම. ඉතින් දැන් ඔයා ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන කොළ පාට registration කියලා දෙන මෙන්න මේ button එක උඩ එකපාරක් click කරන්න.
ඉතින් ඒ රෙජිස්ට්‍රේෂන් බටන් එකට පාරක් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඔප්ෂන්ස් කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ මෙතනදී මෙන්න මේ දෙවෙනියට තියෙන buy phone කියලා තියෙන මෙන්න මේ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට පොඩි loading එකක් ගිහලා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතනදී ඔයාලා ඉස්සෙල්ලා මෙන්න මේ details ටික fill කරගෙන ඉන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට phone number එකක් දෙන්න තියෙනවා. ඊට ඉස්සරහින් වගේ country code එක මේ විදිහට automatically ශ්‍රී ලංකා කියලා +94 කියලා මේ විදිහට select වෙලා තියෙයි. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙතෙන්ට බිංදුව නැතුව ඔයාගේ phone number එකක් මෙතෙන්ට දෙන්න. ඉතින් මම මේ විදිහට මගේ phone number එකක් මෙතෙන්ට දෙනවා. ඉතින් ඒ විදිහට phone number එක දුන්නාට පස්සේ ඔයාලට ඊට පල්ලේ option එකේ මේ විදිහට බලා ගන්න පුළුවන් currency එක මේ විදිහට ශ්‍රී ලංකා rupees කියලා LKR කියලා automatically select වෙලා තියෙනවා. ඔයාලා ඒක වෙනස් කරන්න යන්න එපා. ඒක ඒ විදිහටම තියන්න. ඊට පස්සේ මෙතන තුන්වෙනි option එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් promo code එකක් දෙන්න option එකක් තියෙනවා. ඉතින් මම මෙතනින් මේ display එකේ දාන code එක ඔයාලා මෙතෙන්ද දෙන්නේ. ඉතින් මම මේ code එක පල්ලා comment section එකේ සහ description එකේ දාලා තියන්න. ඉතින් මම මෙන්න මේ display එකේ දාන මෙන්න මේ වාසිය තමයි මේ promo code එක ලබා දීලා 1xbet එක register වුණාට පස්සේ ඔයා මෙන්න මේ 1xbet එකේ යම්කිසි මුදලක් deposit කරාම ඒ මුදලට සමාන ගාණක් bonus මුදලක් විදියට ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ ඔයා රුපියල් 1000ක් deposit කරොත් තවත් රුපියල් 1000ක් bonus මුදලක් විදියට ඔයාගේ bonus account එකට add වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ promo code එක use කරන්න. ඉතින් ඊට පල්ලේ ඔප්ෂන් එක වල බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ස්පෝර්ට් කියලා ඔටෝමැටිකලිම සිලෙක්ට් වෙලා තියෙනවා. ඔයාලගේ වෙනස් කරන්න යන්න එපා. ඒ විදිහටම ස්පෝර්ට් කියලා මේක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඇග්‍රී වෙන ටික්ස් තුනක් සිලෙක්ට් කරන්න දෙනවා. මෙන්න මේ ටික්ස් තුනම මේ විදිහට enable කරගන්න. ඉතින් මේ විදිහට මේ ඩීටේල්ස් ටික හරියට ෆිල් කරගත්තට පස්සේ ඔයා ඩබල් චෙක් කරලා බලන්න දීපු ඩීටේල්ස් ටික හරිද කියලා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහෙන් තියෙන කොළ පාට ටික් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩි loading එකක් කරනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාලට සමහර විට මෙන්න මේ විදිහට human verification එක බලා ගන්න පුළුවන්. ඒ එහෙම වුණොත් ඔයා ගන්න ඕනේ මෙන්න මේ ටික් එක මේ විදිහට enable කරන්න. ඉතින් මෙතනදී අහන ප්‍රශ්නට අදාළව answer select කරගන්න. ඉතින් මේ විදිහට ඔයා සාර්ථකව human verification එක complete කරගත්තට පස්සේ ඊට පස්සේ loading එකක් ගිහලා මෙන්න මේ විදිහේ interface එකක් open කරලා බලා ගන්න පුළුවන්. මෙතනදී මෙන්න මේ පල්ලෙහෙන් තියෙන send code කියලා තියෙන නිල් පාට බටන් එකට පාරක් click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතනදී account එක register කරද්දී ඔයා එතන තිබු phone number එකට එක SMS එකක් එනවා. අන්න ඒ code එක දෙන්න ඕනේ. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ send code කියලා තියෙන නිල් පාට බටන් එකට එක පාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට cloud OTP කියලා මෙන්න මේ විදිහට verification code එකක් එනවා බලා ගන්න පුළුවන් ඔයාගේ number එකට. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ code එක අතෙන්ට දෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මේ code එක අතන type කරනවා. ඉතින් ඒ ආපු code එක මෙන්න මෙතන type කරන්න ඕනේ. ඉතින් මේ විදිහට code එක type කරගත්තට පස්සේ දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහෙන් තියෙන active කියලා තියෙන මෙන්න මේ නිල් පාට බටන් එක උඩ එකපාරක් click කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහේ interface එකක් open වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ copy කියන බටන් එක උඩ පාරක් click කරන්න. ඒ වගේම මෙතන ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහ ගන්න අමතක කරන්න එපා. හරි ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහෙන් තියෙන next කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. ඉතින් ඊට පස්සේ automatically sign up interface එක open වෙලා ඊට පස්සේ ඊළඟ step එකට මේ විදිහට automatically next වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගෙන් ඉස්සෙල්ලා මෙන්න මේ විදිහේ මේ app එක open වෙද්දි මේ විදිහට ඔයගෙන් permission ඉල්ලයි මෙතනදී ඔයාලා allow දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට pop up interface එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහෙන් තියෙන next කියන බටන් එක උඩ පාරක් click කරන්න. ඉතින් මේ විදිහට දිගින් දිගටම next කියන බටන් එක උඩ click කරගෙන යන්න. මෙතනදී ඔයා පොඩි tour එකක් එක්කන් යන්නේ. අවසානයේ ඔයා මෙන්න මේ got it කියලා තියෙන නිල් පාට බටන් එක උඩ පාරක් click කරන්න. හරි ඉතින් දැන් මේ විදිහට ගොඩක් සාර්ථකව 1xbet platform එකට register වුණා. ඉතින් මේ වැටි කරා කියලා තාම ඔයාගේ account එක සම්පූර්ණයෙන්ම register වෙලා නැහැ. ඉතින් මෙතනදී මේ 1xbet account එක හරිම විදියට ගොඩක් සාර්ථකව register කරගන්න ඕයි නම් දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ menu කියලා තියෙන මෙන්න මේ button එක උඩ පාරක් click කරන්න. ඊට පස්සේ මෙන්න මේ app එකේ menu interface එක open වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ උඩම තියෙන personal profile කියලා තියෙන මෙන්න මේ button එක උඩ එකපාරක් click කරන්න. ඒක උඩ පාරක් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට personal profile interface එක open වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ උඩම තියෙන fill in personal data කියලා තියෙන මෙන්න මේ option එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට personal profile කියලා මෙන්න මේ විදිහට fill කරන්න interface එකක් open වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයාගේ identity card එක අතට ගන්න. මොකද මම මෙතනදී identity card එක අතට ගන්න කිව්වේ මෙතනදී identity card එකේ තියෙන විදිහටම ඔයාගේ details හරියටම දාන්න. මොකද එහෙම දාන්න නැතුව මෙතන fill කරන්න තියෙන details වලින් පොඩි අකුරක් හරි වැරදුනොත් සමහර විට මේක සම්පූර්ණයෙන්ම වරදින්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මෙතනදී කිව්වේ identity card එකේ තියෙන විදිහටම මෙතෙන්ට අදාළ details fill කරගන්න කියලා. ඉතින් මෙතනදී first name කියන තැනට ඔයාගේ නමේ පළවෙනි කොටස මේ විදිහට දෙන්න. ඉතින් මම මේ විදිහට මගේ නමේ පළවෙනි කොටස මෙතෙන්ට දෙනවා. ඉතින් ඊට පල්ලේ option එකේ තියෙන මෙන්න මේ surname කියන option එකට ඔයාගේ නමේ වාසකම මෙතෙන්ට දෙන්න. ඉතින් ඊට පල්ලේ තියෙන option එකේ මෙන්න මේ middle name කියන එකට ඔයාගේ නමේ මැද කොටස එහෙම නැත්නම් ඔයාගේ නමේ අවසාන කොටස මෙතෙන්ට දෙන්න. ඊට පල්ලේ option එකට ඔයා birthday එක දෙන්න ඕනි.
ඉතින් ඒ ඔප්ෂන් එකට පාරක් ක්ලික් කරලා පස්සේ මේ විදිහට වගේ බර්ත්ඩේ එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මගේ නම් ඔටෝමැටිකලිම 2005 කැලෙන්ඩර් එක තමයි ඕපන් වුනේ. ඉතින් මෙතනදී මෙන්න මේ තියෙන year එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලට year එක වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ෂය වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඔයා ඉපදුණු අවුරුද්ද මෙතනින් සිලෙක්ට් කරගන්න. ඉතින් මේ විදිහට ඔයාගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරාම මෙතන ඕකේ දෙන්න. ඊට පස්සේ මේ විදිහට ඔයා සිලෙක්ට් කරගත්තු බර්ත්ඩේ එක බලා ගන්න පුළුවන්. මෙතනදී බර්ත්ඩේ එක හරියටම තියෙනවද කියලා බලන්න. ඉතින් ඊට පල්ලෙන් තියෙන ඔප්ෂන් එකේ බලා ගන්න පුළුවන් place of birth කියලා. කියන්නේ ඔයා ඉපදුණු ස්ථානය තමයි ඒ අහන්නේ. ඉතින් ඔයාගේ identity card එකේ පිටිපස්ස වලට බලා ගන්න පුළුවන් උපන් ස්ථානය කියලා place of birth කියලා එක place එකක් තියෙනවා. අන්නේ place එක මෙතෙන්ට දෙන්න. ඉතින් ඊට පල්ලේ ඔප්ෂන් එකේ ඔයා region එක select කරගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලා අයිති පළාත බලා ගන්න පුළුවන්. ඒ පළාත මෙතනින් සිලෙක්ට් කරන්න. ඉතින් මම ඉන්නේ සබරගම් පළාතේ. හැබැයි මෙතන සබරගම් පළාත කියලා ඔප්ෂන් එකක් බලා ගන්න නැහැ. ඉතින් ඒ නිසා මම මෙතනදී මෙන්න මේ ශ්‍රී ලංකා කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. ඉතින් මෙතනදී ඔයා ඉන්න පළාත තිබ්බේ නැත්නම් ඔයා මෙන්න මේ ශ්‍රී ලංකා කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ඉතින් මෙතනදී ඔයා ඉන්න පළාත තිබ්බොත් ඒක සිලෙක්ට් කරන්න. ඉතින් මෙතනදී මම ආයිති සබරගම් පළාත කියලා ඔප්ෂන් එකක් නැති නිසා මම මෙතනදී මෙන්න මේ ශ්‍රී ලංකා කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ඉතින් ඊට පල්ලේ ඔප්ෂන් එක වලට මේ විදිහට බලන්න බලපන් සිටි එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් ඉස්සලා රීජන් එක විදිහට ඔයා ඉන්න පළාත එතනින් පෙන්වුවේ නැත්නම් මම ඔයාලට කිව්වනේ ශ්‍රී ලංකාව සිලෙක්ට් කරන්න කියලා. මෙතනින් ශ්‍රී ලංකාව කියලා සිලෙක්ට් කරපුවාම අපිට ඊළඟට සිටි කියන ඔප්ෂන් එකේ තියෙන එරර් එක තමයි. එහෙම නැත්නම් එතනදී මතුවෙන ගැටලුව තමයි මෙතනදී ලංකාවේ තියෙන නගරවල කිහිපයයි පෙන්වන්නේ. ඉතින් මෙතනදී ඔයාලා කරන්න ඕනේ කලින් රීජන් එකට ඔයා ශ්‍රී ලංකාව සිලෙක්ට් කරනවා නම් දැන් ඔයා මෙතනදී කරන්න ඕනේ මෙන්න මේ සිටි කියන ඔප්ෂන් එකට ආවට පස්සේ මෙතනදී මෙන්න මේ උඩින්ම තියෙන කොළඹ කියන ඔප්ෂන් එක. එහෙම නැත්නම් ඒ බටන් එක උඩ පාරක් ක්ලික් කරලා කොළඹ කියලා සිලෙක්ට් කරගන්න. කලින් ඔප්ෂන් එකේ රීජන් එකේදී ඔයා ඉන්න පළාත එතනින් පෙන්වුවොත් ඔයා ඉන්න පළාත සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ සිටි කියන ඔප්ෂන් එකට ආවට පස්සේ ඔයාගේ පළාතට අයිති දිස්ත්‍රික්ක ටික එහෙම නැත්නම් ඒ සිටි ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට ඒ සිටි එක ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී සබරගම් පළාත පෙන්වුවේ නැහැ. ඉතින් ඒ නිසා මම මෙතනදී ශ්‍රී ලංකාව තමයි සිලෙක්ට් කරේ. ඉතින් ඊට පස්සේ මම සිටි කියන ඔප්ෂන් එකට ආවට පස්සේ දැන් මම ඉන්න සබරගම් පළාතට අයිති කිසිම දිස්ත්‍රික්කයක් හෝ සිටි එකක් පෙන්වුවේ නැහැ. ඉතින් ඒ නිසා මම මෙතනදී කොළඹ කියන සිටි එක සිලෙක්ට් කරා. ඉතින් මම හිතනවා මම කියපු ඔයාලට තේරෙන්න ඇති කියලා. මෙතනදී ඔයා ඉන්න පළාත සහ ඔයා ඉන්න සිටි එක හෝ එහෙම නැත්නම් දිස්ත්‍රික්ක එකේ පෙන්නුවත් ඒක සිලෙක්ට් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම පෙන්නුවේ නැත්නම් විතරක් ඔයාලා මෙතන ශ්‍රී ලංකා කියලා රීජන් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ සිටි කියන එකට ආවට පස්සේ කොළඹ කියලා සිලෙක්ට් කරන්න. ඉතින් ඊට පල්ලේ ඔප්ෂන් එක වල බලා ගන්න බලන්න රෙසිඩන්ස් ඇඩ්‍රස් කියලා මෙන්න මේ විදිහට තව ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලා කරන්න ඕන ඔයාගේ identity card එකේ තියෙන විදිහට ඔයාගේ address එක මෙතෙන්ට දාගන්න. ඉතින් මම මේ විදිහට මගේ ID card එකේ තියෙන විදිහටම address එක දාගත්තා. ඉතින් දැන් මෙතනදී කාටට ප්‍රශ්නයක් එනවා ඇති අපි කලින් රීජන් එක විදිහට ශ්‍රී ලංකාව සිලෙක්ට් කරගත්තා. ඒ වගේම සිටි එකට කොළඹ කියලා සිලෙක්ට් කරගත්තා. හැබැයි අපේ ඇඩ්‍රස් එක කොළඹ දිස්ත්‍රික්කයට අයිති වෙන්නේ නැහැනේ කියලා. එහෙම උනායි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙතනදී. ඒ නිසා ඔයාලා ඒක ගැන කිසිම බයක් සැකයක් තියාගන්න එපා. ඉතින් ඊට පල්ලෙහාම මේ විදිහට document type කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා ඒ ඔප්ෂන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔප්ෂන්ස් තුනක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා මෙන්න මේ දෙවෙනිලා තියෙන national ID card කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලා driving license එකක් තුනක් සිලෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි මම ඔයාලට මෙතනදී recommend කරන්නේ මෙන්න මේ දෙවෙනියට තියෙන national ID card කියලා තියෙන මෙන්න මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න කියලා. ඉතින් ඊට පල්ලේ ඔප්ෂන් එකෙන් ඔයාලා බලා ගන්නවා මෙන්න මේ විදිහට series if have කියලා. ඔයාලා ඒක කිසිම දෙයක් කරන්න යන්න එපා. ඒක ඒ විදිහටම තියාගන්න. ඉතින් ඒ ඔප්ෂන් එක එහෙම මුකුත් කරන්න නැතුව තියලා ඊට පල්ලෙහාන් තියෙන මෙන්න මේ document number කියන ඔප්ෂන් එකට එන්න. ඒ ඔප්ෂන් එක උඩ පාරක් ක්ලික් කරලා ඔයාගේ identity card එකේ identity number එක මෙතෙන්ට දෙන්න. ඉතින් ඒ විදිහට ඔයාගේ ID card එකක් දුන්නාට පස්සේ ඔයාලට ඊට පල්ලේ ඔප්ෂන් එකේ බලන්න බලන්න මෙන්න මේ date of issues කියලා. මෙතනදී ඔයාලා දෙන්න ඕනේ ඔයාගේ identity card එක රිලීස් කරපු දවස. එහෙම නැත්නම් ඔයාගේ identity card එක නිකුත් කළ දවස තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් ඔයාගේ identity card එකේ පිටිපස්ස ඔයාලට බලන්න පුළුවන් නිකුත් කළ දිනය කියලා එක date එකක් තියෙනවා. date of issues කියලා එක date එකක් තියෙනවා. අන්න ඒ date එක මෙතෙන්ට දෙන්න. ඉතින් ඒ විදිහට ඒ ඔප්ෂන් එක උඩ එකපාරක් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට අපි අර කලින් බර්ත්ඩේ එක සිලෙක්ට් කරද්දී ආපු ඒ කැලෙන්ඩර් ඉන්ටර්ෆේස් එක ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා අර කලින් බර්ත්ඩේ එක සිලෙක්ට් කරගත්තු විදිහට මෙතනදී ඔයාගේ identity card එක නිකුත් කළ දිනය සිලෙක්ට් කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ identity card එක නිකුත් කළ දිනේ එහෙම නැත්නම් රිලීස් කරපු date එක මේ විදිහට දාගත්තා. ඉතින් ඊටත් පල්ලෙන් ඔයාලට අවසාන වශයෙන් ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් issued by කියලා. මේ ඔප්ෂන් එකට ඔයා ශ්‍රී ලංකා government කියලා ටයිප් කරගන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා government කියලා මෙතන ටයිප් කරගන්න. ඉතින් මේ විදිහට මෙන්න මේ details ටික සම්පූර්ණයෙන් fill කරගත්තට පස්සේ ඔයා double check කරලා බලන්න මෙතන details ටික හරියටම fill කරගත්තද කියලා. මෙතනදී ඔයාගේ ID card එකේ තියෙන විදිහට මේ details ටික fill කරගන්න. ඉතින් මේ විදිහට මේ details ටික සම්පූර්ණයෙන්ම fill කරගත්තට පස්සේ දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහැම තියෙන මෙන්න මේ නිල් පාට tick button එක උඩ පාරක් click කරලා මේක confirm කරගන්න.
ඊට පස්සේ මෙන්න මේ විදිහට pop up message එකක් බලා ගන්න පුළුවන්. ඔයා මේක මේ විදිහට okay දෙන්න. ඉතින් ඊට පස්සේ අහපුව මේ විදිහට personal profile කියන interface එක open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා මෙන්න මේ fill in the personal data කියන බටන් එකට පාරක් click කරලා පස්සේ මෙන්න මේ විදිහට fill කරගත්තු details වලින් කිහිපයක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා ගොඩක් සාර්ථකව ඔයාගේ personal data ටික fill කරගෙන ඉවරයි. දැන් ඔයා මෙතනින් back වෙන්න. ඉතින් මේ විදිහට ඔයාගේ menu interface එකට back වුණාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මෙන්න මේ personal profile කියන option එකට උඩින් ඔයා select කරගත්තු name එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපේ personal data ටික fill කරගන්න කලින් මෙතනදී මේ විදිහට අපේ name එක නෙවෙයි පෙන්නුවේ. මෙතනදී ID කියලා මෙතනදී වෙනම ID එකක් තමයි පෙන්නුවේ. හැබැයි මේ විදිහට personal data ටික fill කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපි දාගත්තු name එක මෙතනින් පෙන්වනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ගොඩක් සාර්ථකව හරිම විදිහට 1xbet platform එකේ account එකක් register කරගන්නේ. ඉතින් මේ විදිහට account එක register කරගන්න එකේ තියෙන වාසිය තමයි ඔයාලා මෙන්න මේ 1xbet platform එක කරා වැඩ කරගෙන යද්දී කිසිම විදිහකින් ඔයාලට ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා මෙන්න මේ 1xbet platform එකේ bet එකක් දාද්දී එහෙම නැත්නම් ඔයාගේ profit එකක් ලබා ගද්දී එහෙම නැත්නම් ඔයාගේ මුදලක් මේකේ ඉස්සෙල්ලම deposit කරද්දී ඒ කිසිම අවස්ථාවකදී කිසිම විදිහකින් error එකක් එන්නේ නැහැ. මෙන්න මේ විදිහට registration එක කරගත්තාම අද වීඩියෝ එකෙන් මට අවශ්‍ය වුණේ 1xbet platform එකේ හරිම විදියට account එකක් create කරගෙන එහෙම නැත්නම් account එකක් registration කරගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එකේදී මෙන්න මේ 1xbet platform එකේ සල්ලි deposit කරලා ඊට පස්සේ bet එකක් දාලා ඊට පස්සේ profit එක ලබා ගන්න කොහොමද කියලා මම ඒ දේවල් කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ දේවල් කතා කරන්න ගියොත් වීඩියෝ එක ගොඩක් දිග්ගැස් වෙනවා. ඉතින් මේ 1xbet platform එකේ වැඩ කරන්නේ කොහොමද? ඒ වගේම මේකේ bet එකක් දාන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ගැන මම ඉදිරි වීඩියෝ එකකදී කතා කරනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකකට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා ඇති කියලා. ගොඩක් සාර්ථකව හරිම විදියට 1xbet